හරි. අහන්නකො ළමයි. මේ ඔයාට කියලා දෙන්න යන්නේ ක්වොන්ටම් අංක මූලික තියරි ටික. ඒක ටිකක් ස්පීඩ් කියලා දෙන්නේ. එතකොට මේක රිවිෂන් එකක් වගේ තමයි අපි මේ වැඩේ කරන්නේ. එතකොට මේකෙන් ගොඩක් වෙලාවට එන්නේ MCQ එකක්. එතකොට ඒ MCQ එකට අදාළ වෙන්න පුළුවන් විදිහට ඒ අදාළ පරාසය බලලා සියලුම දේවල් ටික එක තැනකට අරගෙන ටිකක් ස්පීඩ් කියලා දෙන්න යන්නේ. දැන් මෙහෙම අහන්නකො. හරිද? අපි සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන ටික බලමු. මට කියන්න සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන මොකද්ද? 1s2 2s2 2p6 3s1 නේ මෙයාගේ වින්‍යාසය. දැන් පුතේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? ඉලෙක්ට්‍රෝන 11ක් ඉන්නවා. හරිද? දැන් ඔයා හිතන්නකෝ ඔයාට මේ ඉලෙක්ට්‍රෝන 11 වෙන වෙනම හොයාගන්න ඕනේ කියලා නම් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෙහෙම 1s2 කියන කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එකක් දක්ෂිනාවර්ත එකක් වාමාවර්තයිනේ. එතකොට අඳුන්වන්න ඕනේ 1s කියන පරමාණු කාක්ෂිකයේ දකුණට කැරකෙන ඉලෙක්ට්‍රෝන. විශේෂයෙන් අඳුන්වන්න ඕනේ. එහෙම නැත්නම් 2s කියන පරමාණු කාක්ෂිකයේ දකුණට කැරකෙන ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් 2p කියන එක ගත්තාම මේකේ කාක්ෂික තුනක් තියෙනවා. අපි xyz හිතමු. 2p ගේ x කියන කාක්ෂිකයේ වමට කැරකෙන ඉලෙක්ට්‍රෝන. 2p ගේ y කියන කාක්ෂිකයේ දකුණට කැරකෙන ඉලෙක්ට්‍රෝන. ඔහොම යාට අඳුර ගන්න ඕනේ කියලා හිතන්න. වෙනම වෙන් කරලා කියන්න ඕනේ. අන්න එහෙම වෙනම වෙන් කරලා කියන්න අපි ඒකට ඩෙන්ටිටි කාඩ් එකක් දාගන්න ඕනේ. ID කාඩ් එකක්. අන්න ඒ දාගන්න ID කාඩ් එකට අපි කියනවා ක්වොන්ටම් අංකයක් කියලා. හරියට මෙහෙම හිතන්න. ඔයාට දීලා තියෙනවා ID කාඩ් එකක්. දැන් ඔයා මෙහෙම හිතන්න කොහේ හරි X කියන ගමේ X කියන රටේ හරිද Y කියන පළාතේ Z කියන දිස්ත්‍රික්කේ හරිද කවුරු හරි වාගේ නමත් එක්ක මොනවාරි දේවල් ටිකක් මේ දවසේ ඉපදුණු හරිද කවුරු හරි කෙනෙක්ගේ නමක් තියෙනවා තේරුණාද හරිද එතකොට අමිතාබ් බච්චන් හරි මොකක් කර නමක් තියෙනවා තේරුණාද ඒ නමේ තියෙන්නේ ඔයාගේ විස්තර ටික එතකොට ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බරේ තියෙන වෙන එකෙක් ඉන්නවද නෑනේ ඔයාට විශේෂ ඩෙන්ටිටි කාඩ් නම්බරයක් දීලා තියෙනවා ඒකෙන් තමයි ඔයා වතුර ගන්න එහෙම නේද ආන්ගේ වගේ මෙන්න මෙතනදී අපි ඉලෙක්ට්‍රෝනයක් අඳුරගන්න පාවිච්චි කරන ක්‍රමයට කියනවා ක්වොන්ටම් අංකයක් කියලා. මොකක් කියලා කියන්නේ? ක්වොන්ටම් අංකයක්. මේක එකක් නෙමෙයි කුලකයක්. දැන් මෙතෙන්ට අපිට අදාළ වෙනවා ෆවුලි බහිෂ්කාර නියමය. ෆවුලි කියන කෙනා කිව්වේ මොකද්ද? යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක එකම ක්වොන්ටම් අංක කුලකයේ සහිත ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න බෑ. මොකද යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක එකම ක්වොන්ටම් අංක කුලකයේ සහිත ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න බෑ කියලා තමයි ෆවුලි බහිෂ්කාර නියමයෙන් ෆවුලි කිව්වේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට ෆවුලි බහිෂ්කාර නියමයෙන් ෆවුලි ඔය වගේ කතාවක් කිව්වන් පස්සේ අපිට පුතේ ඉගෙන ගන්න තියෙනවා ක්වොන්ටම් අංක 4ක්. කීයක් තියෙනවද ක්වොන්ටම් අංක 4ක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රධාන ක්වොන්ටම් අංකය. මොකද්ද? ප්‍රධාන ක්වොන්ටම් අංකය. හරිද? ප්‍රධාන ක්වොන්ටම් අංකය සංකේත කරන්නේ සිම්පල් n ගෙන්. කොහොමද? සිම්පල් n ගෙන්. ඊට පස්සේ දෙවෙනි එක තමයි උද්දිඝාංශ. එහෙම නැත්නම් මේකට අපි තව නමක් කියනවා කෝණික ගම්‍යතා ක්වොන්ටම් අංකය. මොකද්ද? කෝණික ගම්‍යතා ක්වොන්ටම් අංකය. හරිද? 3 චුම්බක ක්වොන්ටම් අංකය. මොකද්ද? චුම්බක ක්වොන්ටම් අංකය. හරිද? ඒක ml ගෙන් කියන්නේ මේක L හොඳේ. 4 භ්‍රමණ. එහෙම නැත්නම් බැමුම් ක්වොන්ටම් අංකය. මොකද්ද? භ්‍රමණ එහෙම නැත්නම් බැමුම් ක්වොන්ටම් අංකය. ඒක ms ගෙන් තමයි කියන්නේ. මොකෙන්ද? ms ගෙන්. කො කියන්න? ප්‍රධාන ක්වොන්ටම් අංකය මොකෙන්ද කියන්නේ? සිම්පල් n. උද්දිඝාංශ එහෙම නැත්නම් කෝණික ගම්‍යතා ක්වොන්ටම් අංකය සිම්පල් n. චුම්බක ක්වොන්ටම් අංකය ml. භ්‍රමණ එහෙම නැත්නම් බැමුම් ක්වොන්ටම් අංකය අපි හඳුන්වනවා ms කියන නමින්. මොකෙන්ද?
ms කියන නමින්. මෙන්න මේ ක්වොන්ටම් අංක 4න් තමයි අපි ඉලෙක්ට්‍රෝනයක් අර්ථ දක්වන්න යන්නේ. තේරුණාද? ඒ කියන්නේ අර ඉලෙක්ට්‍රෝනට ඩෙන්ටිටි කාඩ් එකක් දෙන්න යන්නේ මෙන්න මේ ක්වොන්ටම් අංක 4 පාවිච්චි කරලා. මොකක් කරලාද? මේ ක්වොන්ටම් අංක 4 පාවිච්චි කරලා තමයි අපි ඉලෙක්ට්‍රෝනයට ඩෙන්ටිටි කාඩ් එකක් දෙන්න යන්නේ. මොකක්ද දෙන්න යන්නේ? ඩෙන්ටිටි කාඩ් එකක්. හොඳේ. හරි. දැන් බලමු මොකක්ද මේ අපි දෙන ඩෙන්ටිටි කාඩ් එක කියලා. හරිද? හරි ලස්සන කතාවක් මේක. හොඳේ. ඒ නිසා හොඳට අහගෙන ඉන්න ඕනේ. ඒකට හේතුව තමයි මේක හරියට පුළුවන් වුණොත් අපිට ලොකු වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන් වෙනවා. හරිද? ඒකට තමයි මේ වැඩේ කියලා දෙන්නේ. හරිද? හරි. අහන්න ඕනේ එහෙනම් මොකද්ද කියලා. දැන් අපිට තියෙන ප්‍රධාන ක්වොන්ටම් අංකය මොකද්ද? ප්‍රධාන ක්වොන්ටම් අංකය. මුලින්ම ප්‍රධාන ක්වොන්ටම් අංකය මොකද්ද කියන්නේ කියලා බැලුවොත් ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කියන්නේ යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් ඉන්නේ මොන ප්‍රධාන ශක්ති මට්ටමේද කියලා. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමේද, දෙවෙනි ශක්ති මට්ටමේද, තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේද, හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේද, පස්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේද කියන එක තමයි ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කියන්නේ. මේක හඳුන්වලා දුන්නේ බං නීල්ස් බෝර්. ඒ කියන්නේ බෝර් වාදයෙන් හඳුන්වලා දුන්න කතාවක්. බෝර් වාදයේ අපි සත්‍යම තේරුම මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණු ශක්ති මට්ටම් වලට බෙදලා තියෙනවා කියන එක. ඒක තමයි එනම් මෙතන කියලා තියෙන්නේ. එහෙනම් ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කියන්නේ යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් ඉන්නේ මොන ප්‍රධාන ශක්ති මට්ටමේද කියලා. එහෙනම් ශක්ති මට්ටම අනුව ඔයාට ප්‍රධාන ක්වොන්ටම් අංකය කතා කරන්න ශක්ති මට්ටම එකකින් ඒගොල්ලන්ගේදී හරි අහන්නකෝ. එතකොට ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ එයාගේ ප්‍රධාන ශක්ති මට්ටම වෙනවා. මොකද්ද? ප්‍රධාන ක්වොන්ටම් අංකය එයාගේ ප්‍රධාන ශක්ති මට්ටමේ අංකයම වෙනවා. එහෙනම් මෙහෙම හිතන්නකෝ. ප්‍රධාන ශක්ති මට්ටම 1 නම් ප්‍රධාන ක්වොන්ටම් අංකය 1. ප්‍රධාන ශක්ති මට්ටම 2 නම් ප්‍රධාන ක්වොන්ටම් අංකය 2. ප්‍රධාන ශක්ති මට්ටම 3 නම් ප්‍රධාන ක්වොන්ටම් අංකය 3. ප්‍රධාන ශක්ති මට්ටම 4 නම් ප්‍රධාන ක්වොන්ටම් අංකය 4. ප්‍රධාන ශක්ති මට්ටම 5 නම් ප්‍රධාන ක්වොන්ටම් අංකය 5. ඔන්න පළවෙනි එක අපි කතා කරා. එහෙනම් මාත් එක්ක කොහොමම කියන්න බලන්න. මොකද්ද ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ? යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් ඉන්න ප්‍රධාන ශක්ති මට්ටම. මොකද්ද? යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් ඉන්න ප්‍රධාන ශක්ති මට්ටමට තමයි ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ. එතකොට ප්‍රධාන ශක්ති මට්ටමේ අංකය තමයි ප්‍රධාන ක්වොන්ටම් අංකයේ අංකය. එතකොට ප්‍රධාන ශක්ති මට්ටම 1 නම් ප්‍රධාන ක්වොන්ටම් අංකය 1. ප්‍රධාන ශක්ති මට්ටම 2 නම් ප්‍රධාන ක්වොන්ටම් අංකය 2. ප්‍රධාන ශක්ති මට්ටම 3 නම් ප්‍රධාන ක්වොන්ටම් අංකය 3. ප්‍රධාන ශක්ති මට්ටම 4 නම් 4, 5 නම් 5. එච්චරයි. ආයෙ මොකුත් නැහැ. එහෙනම් ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ මොකක්ද එයාගේ ප්‍රධාන ශක්ති මට්ටම? ඔන්න පළවෙනි වැඩේ ඉවරයි. මට දාගන්න ඕන නම් පොඩි නෝට් එකක් දාගන්න ඈ. දැන් ඔන්න දෙවෙනි එක. දෙවෙනි එකේ නම මොකක්ද කියන්නේ? උද්දිකාංශ ක්වොන්ටම් අංකය එහෙම නැත්නම් කෝණික ගම්‍යතා ක්වොන්ටම් අංකය. දැන් මේ උද්දිකාංශ ක්වොන්ටම් අංකය
ඔයාට කියන්නේ යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් ඉන්න පරමාණුක කාක්ෂිකයේ හැඩය මොන වගේ හැඩයක්ද කියන එක. ඒකත් ගෝලාකාර හැඩයක්ද තියෙන්නේ, දම්බලාකාර හැඩයක්ද තියෙන්නේ. ඔන්න ඕක තමයි ඒකෙන් කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ උද්දිඝාංශ ක්වොන්ටම් අංකයෙන් ඔයාට කියන්නේ ඔයා සලකන ලබන ඉලෙක්ට්‍රෝනයේ ඉන්නේ මොන උපශක්ති මට්ටමේද කියන එක. මොකද්ද? මොන උපශක්ති මට්ටමේද කියන එක. එතකොට අපි බලමු නිකන්. හරිද? උපශක්ති මට්ටම මත තමයි උද්දිඝාංශ ක්වොන්ටම් අංකය කතා කරන්නේ. මෙන්න උපශක්ති මට්ටම අනුව තමයි උද්දිඝාංශ ක්වොන්ටම් අංකය. එහෙම නැත්නම් කෝණික ගම්‍යතා කියලාත් කියනවා. මම එකයි දාන්නේ ක්වොන්ටම් අංකය කියන්නේ. මේකෙදි පුතේ ඉන්න ප්‍රධාන ශක්ති මට්ටම ගැන හිතන්නේ නෑ අපි. උපශක්ති මට්ටම මත තමයි මේක තීරණය වෙන්නේ. උපශක්ති මට්ටම S නම් උද්දිඝාංශ ක්වොන්ටම් අංකය 0. උපශක්ති මට්ටම P නම් උද්දිඝාංශ ක්වොන්ටම් අංකය 1. උපශක්ති මට්ටම D නම් උද්දිඝාංශ ක්වොන්ටම් අංකය 2. උපශක්ති මට්ටම F නම් උද්දිඝාංශ ක්වොන්ටම් අංකය 3. ඔන්න ඔය විදියට උපශක්ති මට්ටම මත තමයි උද්දිඝාංශ ක්වොන්ටම් අංකය තීරණය වෙන්නේ. කියන්න බලන්න. උපශක්ති මට්ටම S නම් උද්දිඝාංශ ක්වොන්ටම් අංකය 0, P නම් උද්දිඝාංශ ක්වොන්ටම් අංකය 1, D නම් 2, F නම් 3. උපශක්ති මට්ටම මත ඔයාට පුළුවන් උද්දිඝාංශ ක්වොන්ටම් අංකයේ අර්ථ දක්වන්න. දැන් එහෙනම් ඔන්න අපි දන්නවා උපශක්ති මට්ටම මත උද්දිඝාංශ ක්වොන්ටම් අංකය මොකක්ද කියලා. කියන්න බලන්න. S නම් මොකද්ද? 0, P නම් 1, D නම් 2, F නම් 3. ප්‍රධාන ශක්ති මට්ටම කියන එක අදාළයිද? නැහැ. එතකොට මේ විදියට ගත්තාම මේක චූටි තව සම්බන්ධයක් තියෙනවා. ඒක මම පස්සේ කියලා දෙන්නම් මුලින්ම. නැත්තම් ඒකත් දැන් කියලා දෙන්නම් ඈ. හරිද? මේක තේරුණා නේද? හරි. එකපාරම මේක කියාගෙන යන්න ඈ. දැන් ඔයා මෙන්න මේ දේ තේරුම් ගන්න ඕනේ. හරිද? අපි ප්‍රධාන ශක්ති මට්ටම් 4ක් යනකම් බලමු උද්දිඝාංශ ක්වොන්ටම් අංකයට මොකද වෙන්නේ කියලා. හරිද? මෙන්න ප්‍රධාන ශක්ති මට්ටම. හරිද? මේ මොකද්ද? ප්‍රධාන ශක්ති මට්ටම. හරි. දැන් අපිට තියෙනවා මෙන්න උපශක්ති මට්ටම්. මොනවද? උපශක්ති මට්ටම්. මෙන්න අපිට තියෙනවා උද්දිඝාංශ ක්වොන්ටම් අංකය. මොකද්ද? උද්දිඝාංශ ක්වොන්ටම් අංකය. ප්‍රධාන ශක්ති මට්ටම 1 නම් අපිට තියෙන උපශක්ති මට්ටම 1s විතරයි. එතකොට උද්දිඝාංශ ක්වොන්ටම් අංකයේ පුතේ 0 විතරයි. ප්‍රධාන ශක්ති මට්ටම 2 නම් ඔයාලට තියෙනවා 2s සහ 2p කියලා දෙන්නේ. 2s නම් උද්දිඝාංශ 0යි, 2p නම් 1යි. ඒ අපිට ප්‍රධාන ශක්ති මට්ටම දාලා නැහැ. උපශක්ති මට්ටම p නම් 1යි. උපදාන ශක්ති මට්ටම 3 නම් අපිට තියෙනවා 3s, 3p, 3d කියලා තුනක්. 3s නම් 0, 3p නම් 1, 3d නම් 2. 4 ගත්තොත් අපිට තියෙනවා 4s, 4p, 4d, 4f කියලා. එතකොට ඔය ටික ගත්තාම 4s නම් 0, 4p නම් 1, 4d නම් 2, 4f නම් 3. අපි 5 ඉඳන් ගත්තොත් ඒවටත් තියෙනවා ඔය වගේ ඈ. මොකද්ද? 5s, 5p, 5d, 5f. එතකොට 0, 1, 2, 3. මේ ටික ගත්තොත් ඔයාලට පොඩි කතාවක් තේරෙනවද කියලා බලන්න. එක වෙලාවට තියෙන්නේ 0 විතරයි උද්දිඝාංශي. දෙක වෙලාවට තියෙනවා 0.1ක් විතරයි. තුන වෙලාවට තියෙනවා 0.1, 2. හතර වෙලාවට 0.1, 2, 3. එහෙනම් හොඳට මතක තියාගන්න ප්‍රධාන කාණ්ඩ ප්‍රධාන ශක්ති මට්ටම් 4 දක්වා විතරක් උද්දිඝාංශ ක්වොන්ටම් අංකයට වෙන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකයේ n වෙද්දී බිඳුවේ ඉඳන්
n ඍණ 1 දක්වා තියෙන සියලු පූර්ණ සංඛ්‍යා කියනද බිඳුව ඇතුළත්ව n ඍණ 1 දක්වා තියෙන සියලු පූර්ණ සංඛ්‍යා මේ එක වෙලාවට බිඳුව විතරයි දෙක වෙලාවට දෙක ඍණ 1 එකයි බිඳුව 1 තුන වෙලාවට දෙක ඍණ 1 දෙකයි බිඳුව 1 2 හතර වෙලාවට හතරෙන් එකක් 3යි බිඳුව 1 2 3 එහෙනම් මොකද්ද ප්‍රධාන ශක්ති මට්ටම n වෙලාවට උද්දිකාංශ ක්වොන්ටම් අංකයට තියෙන බිඳුවේ ඉඳන් n ඍණ 1 දක්වා තියෙන සියලු ධන පූර්ණ සංඛ්‍යා මොනවද සියලු ධන පූර්ණ සංඛ්‍යා ටික තමයි යාට උද්දිකාංශ ක්වොන්ටම් අංකයට ලැබෙන්නේ හරිම ලේසි තේරුණා නේද එහෙනම් ඔන්න ඔකත් එක්ක ඔයාට එක එක උද්දිකාංශ ක්වොන්ටම් අංක කියන්න පුළුවන්. එතකොට උද්දිකාංශ ක්වොන්ටම් අංක එහෙම නැත්නම් කෝණික ගම්‍යතා ක්වොන්ටම් අංකෙන් අපිට කියුනේ යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් ඉන්නේ මොන උපශක්ති මට්ටමේද කියන එක. මොකද්ද? මොන උපශක්ති මට්ටමේද කියන එක. ඒ කියන්නේ ඒ කාක්ෂිකයේ හැඩය. දැන් අපි යනවා චුම්බක ක්වොන්ටම් අංකයට. චුම්බක ක්වොන්ටම් අංකයෙන් කතා කරන්නේ පුතේ යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් ඉන්න කාක්ෂිකයේ මොන දිශාවකට දිශානති වෙලා තියෙනවද කියන එක. එහෙනම් කාක්ෂිකයේ දිශානතිය තමයි චුම්බක ක්වොන්ටම් අංකයෙන් කතා කරන්නේ. ඔය කාක්ෂිකයේ දිශානතිය යටතේදී අපි එහෙනම් කතා කරන්නේ මොන වගේ එයා ඉන්නේ මොන වගේ අර උපශක්ති මට්ටම ඇතුළේ තියෙන මොන කාක්ෂිකයද කියන එක. මොකද්ද? මොන කාක්ෂිකයද කියන එක. ඒ කියන්නේ අපි මෙහෙම දෙයක් උතනදී කතා කරන්නේ. මෙහෙම හිතන්නකො S උපශක්ති මට්ටමේ කාක්ෂික තියෙන්නේ කීයද? එකයිනේ. මේෙන් අහන්න. මෙන්න අපිට තියෙනවා උපශක්ති මට්ටම. හරිද? උපශක්ති මට්ටම මොකද්ද? S තියෙනවා P තියෙනවා D තියෙනවා F තියෙනවා. දැන් මේ වෙලාවට මෙයාගේ උද්දිකාංශ ක්වොන්ටම් අංකය කියන්නේ උද්දිකාංශ ක්වොන්ටම් අංකය එන්නේ බිඳුව 1 2 3. දැන් ඔය වෙලාවට මට කියන්න ඕනේ මේකේ චුම්බක ක්වොන්ටම් අංක. චුම්බක ක්වොන්ටම් අංක. චුම්බක ක්වොන්ටම් අංක වෙන්නේ ඍණ L ඉඳන් ධන L දක්වා බිඳුව ඇතුළත්ව සියලු වගේ මේක නේද? හරි. ඒකෙන් කියන්නේ මොන කාක්ෂිකයේද ඉලෙක්ට්‍රෝන ඉන්නේ කියන එක. එහෙනම් මෙහෙනම් මේක බිඳුවයි p නම් අපිට එනවා ඍණ 1 බිඳුව ධන 1 මේ ඍණ L ඉඳන් ධන L දක්වා බිඳුව ඇතුළත්ව සියලු වගේ. D කියන්නේ ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. F නම් කියන්නේ මොකද්ද? ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3. ඔය විදිහට අපිට අගයන් 7ක් ඇවිල්ලා තිනවා F නම්. හරිද? D නම් අගයන් 5යි F නම් අගයන් 7යි. ඉතින් හරිනේ. මේ බලන්න S නම් එක උපශක්ති මට්ටමයි තියෙන්නේ. P නම් උපශක්ති මට්ටම් 3යි. D නම් උපශක්ති මට්ටම් නෙමෙයි. කාක්ෂික. S නම් කාක්ෂික 1යි P නම් කාක්ෂික 3යි D නම් කාක්ෂික 5යි F නම් කාක්ෂික 7යි. ඒ ටික තමයි කියලා දෙන්න බලන්න. S නම් 1යි 3යි 5යි 7යි. තේරුණාද? ওই විදිහට තමයි ඔයාලට කාක්ෂික ටික ලැබිලා තියෙන්නේ. එතකොට මොකක්ද එයාගේ උපශක්ති මට්ටම අනුව ඒ උපශක්ති මට්ටමට අනුව උද්දිකාංශ ක්වොන්ටම් අංකය දාන්න පුළුවන්. අන්නේ උද්දිකාංශ ක්වොන්ටම් අංකයත් එක්ක තියෙන චුම්බක ක්වොන්ටම් අංකයෙන් ඔයාට පුළුවන් එයාගේ ඒ ඉලෙක්ට්‍රෝන ඉන්නේ මොන කාක්ෂිකයකද කියලා කියන්න. හරි නේද? හරි. දැන් ඕක කිව්වනේ. ඔතනින් පස්සේ අපි යනවා එයාගේ භ්‍රමණ එහෙම නැත්නම් බැමුම් ක්වොන්ටම් අංකයට. හරිද? භ්‍රමණ එහෙම නැත්නම් බැමුම් ක්වොන්ටම් අංකයෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ දක්ෂිනාවර්තව භ්‍රමණීය වෙනවද වාමාවර්තව භ්‍රමණීය වෙනවද කියලා. මොකද්ද? ඉලෙක්ට්‍රෝනයේ දක්ෂිනාවර්තව භ්‍රමණීය වෙනවද වාමාවර්තව භ්‍රමණීය වෙනවද කියලා. දක්ෂිනාවර්තව භ්‍රමණීය වෙන ඉලෙක්ට්‍රෝනයන් නම් අපි ඒකට දානවා ධන භාගය කියලා.
වාමාවර්තව භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝනයක් නම් අපි ඒකට දානවා ඍණ භාගය කියලා. මොකද්ද? දක්ෂිනාවර්තව භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝනයක් නම් අපි ඒකට ධන භාගයක් දානවා. වාමාවර්තව භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝනයක් නම් අපි ඒකට ඍණ භාගයක් දානවා. එහෙනම් කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ භ්‍රමණ දිශාව තමයි භ්‍රමණ ක්වොන්ටම් අංකය කියන්නේ. දක්ෂිනාවර්තව භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝනයක් නම් අපි ඒකට මොකක්ද දාන්නේ? ධන භාගය. වාමාවර්තව භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝනෙන් අපි එකට ඍණ භාගය කියලා දානවා. හරි. එහෙනම් අපි ටට්ටක් ගාලා මතක් කරගන්න යන්න. අපිට පුතේ ක්වොන්ටම් අංක කීයක් තිබ්බද? 4ක් තිබ්බා. මොනවද? ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිඝාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය, භ්‍රමණ එහෙම නැත්නම් බැමුම් ක්වොන්ටම් අංකය. ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් ඉන්නේ මොන ප්‍රධාන ශක්ති මට්ටමේද කියලා. ප්‍රධාන ක්වොන්ටම් අංකය ප්‍රධාන ශක්ති මට්ටමේ අංකයට සමානයි. උද්දිඝාංශ ක්වොන්ටම් අංකය කියන්නේ යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් ඉන්නේ මොන උපශක්ති මට්ටමේද කියන එක. ඒ කියන්නේ කාක්ෂිකයේ හැඩය ගැන තමයි මෙතනදී කතා කරන්නේ. S නම් උද්දිඝාංශ ක්වොන්ටම් අංකයේ 0යි, P නම් 1යි, D නම් 2යි, F නම් 3යි. චුම්බක ක්වොන්ටම් අංකයෙන් කතා කරන්නේ යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් ඉන්නේ මොන කාක්ෂිකයේද කියන එක. ඒකේ කාක්ෂිකය මත තමයි කියන්නේ ඍණ L ඉඳන් ධන L දක්වා බිඳුව ඇතුළත්ව සියලු වගයන් තමයි ඔකට අදාළ වෙන්නේ. S නම් බිඳුව විතරයි, P නම් ඍණ 1 බිඳුව ධන 1, D නම් ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2, D නම් ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3 කියලා අපිට කතා කරන්න පුළුවන්. ඔය විදිහට තමයි අපිට ඒගොල්ලන්ගේ ප්‍රධාන නෑ මොකද්ද උපශක්ති මට්ටම් මත කාක්ෂික එහෙම නැත්නම් චුම්බක ක්වොන්ටම් අංකය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට එනවා භ්‍රමණ එහෙම නැත්නම් බැමුම් ක්වොන්ටම් අංකය. භ්‍රමණ එහෙම නැත්නම් බැමුම් ක්වොන්ටම් අංකයෙන් අපිට කියන්නේ මොන පැත්තකට භ්‍රමණය වෙනවද කියන එක. එතකොට දක්ෂිනාවර්ත භ්‍රමණයක් නම් ධන භාගය, වාමාවර්ත භ්‍රමණයක් නම් ඍණ භාගය. ඔච්චරයි. ආයි වෙන මොකුත් නැහැ. හැබැයි ඔක කුලකයක් විදිහට අපි ලියන්න ඕනේ. දැන් එතනදී අපිට මෙන්න මේම පොයින්ට් එකක් එනවා. අහන්න ඕනේ කතාව. හරිද? අපි එතනදී කතා කරන්නේ මෙන්න මේගොල්ලන්ගේ ක්වොන්ටම් අංක කුලකය ගැනනේ. මේ ක්වොන්ටම් අංක කුලකයේදී අපිට ඒගොල්ලන්ගේ කතා කරන්න ඕනේ එක එක ඉලෙක්ට්‍රෝන කොහොමද ක්වොන්ටම් අංක හැදෙන්නේ කියන එක. ෆෞඩි බයිස්කාර් නියමයෙන් අපිට කිව්වා යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක තියෙන කිසිම ඉලෙක්ට්‍රෝන දෙකකට සමාන ක්වොන්ටම් අංක තියෙන්නේ නැහැ කියලා. මොකද්ද? කිසිදු ඉලෙක්ට්‍රෝන දෙකකට සමාන ක්වොන්ටම් අංක තියෙන්නේ නැහැ කියලා තමයි ෆෞඩි එයාගේ බහිෂ්කාර නියමෙන් කිව්වේ. දැන් අපි ඔන්න එකින් එක බලන්න යන්නේ. අපි හයිඩ්‍රජන්ට ලියමු ඉලෙක්ට්‍රෝන. එතකොට ඉලෙක්ට්‍රෝන 30ක් තියෙනවා නම් ක්වොන්ටම් අංක වලක 30ක් ලියන්න ඕනේ. දැන් අපි හයිඩ්‍රජන්ට යමු. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s1. මොකද්ද? 1s1. දැන් මේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s1 නිසා අපි හයිඩ්‍රජන්ට ක්වොන්ටම් අංක කුලකයක් ලියන්න යන්නේ. මෙන්න මෙහෙමයි. හයිඩ්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනය ඉන්නේ. හරිද? දැන් මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝනය ඉන්නේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ. එහෙනම් අපි ඒකට n සමානයි 1 කියලා දානවා. එයා ඉන්නේ S උපශක්ති මට්ටමේනේ. එතකොට උද්දිඝාංශ ක්වොන්ටම් අංකය L කියන්නේ බිඳුව. මොකද? උද්දිඝාංශ ක්වොන්ටම් අංකය L කියන්නේ බිඳුව. එතකොට චුම්බක ක්වොන්ටම් අංකය ML කොහොමද බිඳුවයි. මෙයා බිඳුව නම් මෙයා බිඳුවයි. ඊට පස්සේ එයාගේ භ්‍රමණ ක්වොන්ටම් අංකයක් තියෙනවා. මේකේ දැන් එක වියුග්ම ඉලෙක්ට්‍රෝනයනේ තියෙන්නේ. එක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙද්දි ඔයාලට කියන්න පුළුවන්ද දකුණට යනවද වමට යනවද කියලා? නෑනේ කියන්න බෑනේ. ඔයාලට දකුණට යනවද වමට යනවද කියලා කියන්න බැරි නිසා ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය. මොකද්ද? ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය කියලා ඔයාලට ගන්න පුළුවන්. එක්ක ධන භාගය එක්ක ඍණ භාගය. ඕකෙන් මොකක් හරි කියලා ඔයාලට කියන්න පුළුවන්. එයාගේ මොන ක්වොන්ටම් අංකයද? භ්‍රමණ ක්වොන්ටම් අංකය. මොකද්ද? භ්‍රමණ ක්වොන්ටම් අංකය ධන භාගය හෝ ඍණ භාගය. හේතුව තමයි එයා කොහෙටද යන්නේ කියලා අපි දන්නේ නැහැ. දැන් අපිට ඕකෙන්න ඔය විදිහටම හීලියම් ලියන්න යන්න. හීලියම්ගේ දැන් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද?
දෙකක් තියෙනවා 1s2 ඒ කියන්නේ ආ ඉන්නේ මෙන්න මේ විදියට 1s කියන එකේ මෙයා මේ විදියට දෙපැත්තට භ්‍රමණය වෙවි තියෙනවා දැන් අපි මේකේ එක ඉලෙක්ට්‍රෝනයක් ගමු එක ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් n එකයි පළවෙනි ශක්ති මට්ටමේ L කියන්නේ බිඳුවයි ඇයි s දැන් ml කියන්නේ කීයද බිඳුවයි දෙපැත්තට භ්‍රමණය වෙනවා අපි දන්නවා එක්කෙනෙක් දකුණට අනිවාර්යෙන් භ්‍රමණය වෙන්න ඕනේ. ඉතින් අනිත් කෙනා අනිවාර්යෙන් වමට භ්‍රමණය වෙන්න. එතකොට පළවෙනි කෙනාට ධන භාගය දැම්මා. දෙවෙනි කෙනාට අපි දානවා එයාගේ දෙවෙනි කෙනා කියන්නේ මෙයා නේද? ms සමානයි ඍණ භාගය. ධන භාගය එක්කෙනෙකුත් ඉන්නවා ඍණ භාගය එක්කෙනෙකුත් ඉන්නවා. ඒක කන්ෆර්ම්. ඇයි එක්කෙනෙක් මේක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන නිසා කාක්ෂික ඉලෙක්ට්‍රෝන දෙකයි තියාගන්න පුළුවන් එක්කෙනෙක් ධන භාගය අනිත් කෙනා ඍණ භාගය. දැන් ඔයාලට තේරෙන්නත් ඕනේ මේ එකම කාක්ෂික ඉලෙක්ට්‍රෝන දෙකක් වුණත් ක්වොන්ටම් අංක ගත්තාම එක්කෙනෙක්ට ධන භාගය අනිත් කෙනාට ඍණ භාගය. ක්වොන්ටම් අංක වෙනස් වෙනවා. තේරුණාද? ඒක ක්වොන්ටම් අංක වෙනස් වෙන නිසා ඒකේ කවදාවත් යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුක තියෙන ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක තියෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් නිකන් try කරමු. ඔයා try කරන්න බලන්න try කරලා මෙන්න මේ ටික ලියමු. ලිතියම් ඊට පස්සේ බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලුවරින් නියොන් සෝඩියම් අවසානයේදී මම ක්‍රෝමියම් වගේ කෙනෙක්ට යනවා. හරි ලියන්න පටන් ගමු ඔය ටික එකින් එක ලිතියම්ට මොකද්ද බෙරිලියම්ට මොකද්ද බෝරෝන්ට මොකද්ද කියලා එකින් එක ලියාගෙන යම් බලන්න පටන් ගන්න ලියන්න. හරි දැන් අපි ලිතියමුයි බෙරිලියමුයි දෙන්න බලමු. ලිතියමුයි බෙරිලියමුයි සෝඩියම්ට පස්සේ ක්‍රෝමියම් නේද? සෝඩියම්ට පස්සේ ක්‍රෝමියම් හරිද? ලිතියම් ගාවට යන්න. ලිතියම් කියන කෙනා ගත්තාම 1s2 2s1 දැන් අර ඔයාලට මේක රටාවකුත් තේරෙන්න ඕනේ 1s2 නම් අර කලින් එක වෙනස් වෙන්නේ නැහැ n සමානයි 1 l සමානයි බිඳුව ml සමානයි බිඳුව ms සමානයි ධන භාගය n සමානයි 1 l සමානයි බිඳුව ml සමානයි බිඳුව ms සමානයි ඍණ භාගය. මෙන්න 2s1 ට යනවා. n සමානයි 2 l සමානයි බිඳුව ml සමානයි බිඳුව ms සමානයි දැන් 2s1 නේ. අපි මේක දකුණට යනවද වමට යනවද දන්නේ ධන භාගය හෝ ඍණ භාගය. මොකද්ද? ධන භාගය හෝ ඍණ භාගය. දැන් අපි යනවා බෙරිලියම්ට. බෙරිලියම් මොකද වෙන්නේ? 1s2 2s2 දැන් 1s2 නම් මේ දෙකම තමයි 2s2 නම් යා පිරෙලානේ එහෙනම් n සමානයි 2 ml සමාන l සමානයි බිඳුව ml සමානයි බිඳුව ms සමානයි ධන භාගය ඊළඟට n සමානයි 2 l සමානයි බිඳුව ml සමානයි බිඳුව ms සමානයි ඍණ භාගය හරිද ධන භාගය එක්කෙනයි ඍණ භාගය එක්කෙනයි ඔක තමයි බෙරිලියම් කියන්නේ n සමානයි 2 l සමානයි බිඳුව ml සමානයි බිඳුව ms සමානයි ඍණ භාගය ධන භාගය එක්කෙනයි ඍණ භාගය එක්කෙනයි හරිද ඔන්න අපි ලිතියමුයි බෙරිලියමුයි ලිව්වා දැන් මං යනවා බෝරෝන්ට කාටද යන්නේ බෝරෝන්ට බෝරෝන්ගේ වින්‍යාසය කියමු 1s2 2s2 2p1 දැන් 2p ගේ කාක්ෂික කීයක් තියෙනවද? 3ක් තියෙනවනේ. ඒ කාක්ෂික තුන මම නම් කරගන්නවා. ඍණ 1 බිඳුව ධන 1. එයාගේ ඍණ 1 තමයි මේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. ඔන්න 1s ඉලෙක්ට්‍රෝන දෙකයි 2s ඉලෙක්ට්‍රෝන දෙකයි ලිව්වා. 2p ට යන්නේ n සමානයි 2 l සමානයි 1 ml සමානයි ඍණ 1 ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය. මොකද්ද? ධන භාගය හෝ ඍණ භාගය. ඍණ එකෙන් තමයි පටන් ගන්නෙ. ධන භාගය හෝ ඍණ භාගය. n සමානයි. ඒකේ පළවෙනි ඉලෙක්ට්‍රෝන ටික ඇව්වා
දෙවෙනි ඉලෙක්ට්‍රෝන P ගේ ඉන්න ඉලෙක්ට්‍රෝනේ එක්කෙනෙක් මොකද වෙන්නේ? එයාගේ කොහෙටද යන්නේ? කොහෙටද? P ගේ එක්කෙනෙක් එකකාක්ෂිකයක ඉන්න නිසා ඒකාක්ෂිකයේත් එයා හරිද 2P ගේ ඍණ 1 කියන කාක්ෂිකයේ අපි දකුණට යනවද වමට යනවද කියලා දන්නේ. ඒ නිසා අපි ධන භාගිය හෝ ඍණ භාගිය කියලා යාට දැම්මා. මොකක්ද දැම්මේ? ධන භාගිය හෝ ඍණ භාගිය කියලා යාට දැම්මා. අපි දැන් බලමු බෙරිලියම් කියන කෙනා. බෙරිලියම් කියන කෙනාගේ වින්‍යාසය ගත්තොත් ඒ බෙරිලියම් කියන්නේ 1s2 2s2 2p2. දැන් මේකේදී ඔයා හුන්ගේ නියමය බලන්න ඕනේ. මෙහෙම දාන්න බෑ. හුන් කියලා තියෙනවා පිරියුඩ් කාක්ෂිකවල, ඒ කියන්නේ සමතේජ කාක්ෂිකවල භ්‍රමණයන් සමාන ඉලෙක්ට්‍රෝන ගාන උපරිම වෙන එක ස්ථායි කියලා. ඒකට මේ පැත්තට දාගන්න ඕනේ. ඒක ඔහොම තුනටම තම යුග්ම ඉලෙක්ට්‍රෝන ගානේ පිළිලා තමයි යුගලණය වෙන්න පටන් ගන්න. ඒ නිසා ඔන්න බෙරිලියම්ගේ පළවෙනි ඉලෙක්ට්‍රෝන අතරට කලින් ලියපු විදියමයි ලිතියම්ගේ ලියපු විදියමයි. හැබැයි ඊළඟට n සමානයි 2 l සමානයි 1 ml සමානයි බිඳුව ධන භාගය හෝ ඍණ භාගය. ඇයි මෙයාට එකයි මෙයාට එකයි පිළිලා තියෙන. අපි දන්නේ දකුණට යනවද වමට යනවද කියලා. ඒ නිසා ධන භාගය හෝ ඍණ භාගය කියලා දාන්න. හරිද? ඔය බෙරිලියම් බෙරිලියම් කාබන් කාබන් නේ වැරදුනා කාබන් නේ වැරදුනා කාබන් නේ කාබන්ගේ 1s2 2s2 2p2 කලින් බෝරෝන් නේ ඊට පස්සේ දැන් කාබන් ලිතියම් බෙරිලියම් බෝරෝන් දැන් කාබන් හරිද කාබන්ගේ තමයි මෙහෙම තියෙන්නේ ඊළඟට අපි යනවා නයිට්‍රජන් ගාවට නයිට්‍රජන් වින්‍යාසය මොකක්ද කියන්නේ 1s2 2s2 2p3 එතකොට මෙයාගේ 2p ඉලෙක්ට්‍රෝන ඉන්නේ. එකම පැත්ත ඍණ 1 බිංදුව 1 ධන 1 සමහර අය මෙන්න මෙහෙම දානවා. එතකොට වැරදි ඈ. හොඳට මතක තියාගන්න. මෙහෙම දෙකක් දාගෙන මෙහෙම එකක් දානවා. එතකොට ගන්න බෑ. තේරුණාද? එහෙනම් n සමාන 2 ml සමාන ඍණ 1 ධන භාගය ඍණ භාගය 2 බිංදුවේ ධන භාගය ඍණ භාගය n සමානයි 2 l සමානයි 1 ml සමානයි ධන 1 ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය. මොකද්ද? ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය. n සමානයි 2 l සමානයි 1 ml සමානයි ධන 1 ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය. මේ සේරම පිළිලා තියෙන නිසා. හරිද? එතකොට දැන් ඊළඟට අපි යනවා ඔක්සිජන් ගාවට. ඔක්සිජන් වින්‍යාසය ලියමු බලන්න. 1s2 2s2 2p4 මොකද්ද 1s2 2s2 2p4 ඉතින් මේ තුනට පිරීලා ඊළඟ එක මෙයාට පිරෙන්නේ එතකොට ඍණ 1 කියන එයාගේ කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන දෙකම යුගලණය වෙලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකම යුගලණය වෙලා තියෙන්නේ n සමානයි 2 l සමානයි 1 ml සමානයි ඍණ 1 ms සමානයි ධන භාගය දක්ෂිනාවර්තකේ නම් n සමානයි 2 l සමානයි 1 ml සමානයි ඍණ 1 ms සමානයි ඍණ භාගය වාමාවර්තකේ නම් n සමානයි 2 l සමානයි 1 ml සමානයි බිඳුවයි ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය එයා දකුණට හරි වමට හරි යනවා n සමානයි 2 l සමානයි 1 ml සමානයි බිඳුවයි බිඳුව නෙමෙයි ධන 1 දැන් ඉන්නේ ඇයි එහා පැත්ත එක ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය ඍණ 1 දෙකක් තියෙනවා බිඳුවේ එකක් තියෙනවා ධන 1 එකක් තියෙනවා හැබැයි ඒගොල්ලන්ගේ තියෙන උල තමයි අපි දන්නේ දකුණට භ්‍රමණය වෙනවද කියලා වමට භ්‍රමණය වෙනවද කියලා ඒ නිසා ඔන්න ඔක්සිජන් ගේදී 2p4 වුණා. හරිද? දැන් අපි ඊළඟට ඕකෙදී ෆ්ලෝරින් ලියමු. හරි. ෆ්ලෝරින් මම ඔයාලට try කරන්න චූටි වෙලාවක් දෙනවා. හරිද? අපි පොඩ්ඩක් try කරමු. 1s2 2s2 2p5. හරිද? ෆ්ලෝරින් නේ.
1s2 2s2 2p5 ලියන් බලන්න ෆ්ලෝරින් 1s2 2s2 2p5 කියලා ෆ්ලෝරින් ලියන් බලන්න හරි දැන් අපි ෆ්ලෝරින් ගත්තොත් ෆ්ලෝරින්ගේ වින්‍යාසය මොකද්ද මෙන්න මෙහෙම නේද 1s2 2s2 2p5 නේ යා පිරෙන්නේ මෙහෙමනේ එහෙනම් ෆ්ලෝරින් ගත්තොත් මෙන්න 1s2 2s2 2p ගේ මෙන්න ඍණ එක ලිව්වා බිඳුවෙත් දෙකක් තියෙනවා n සමානයි 2යි l සමානයි 1යි ml සමානයි බිඳුවයි ms සමානයි ධන භාගේ n සමානයි 2යි l සමානයි 1යි ml සමානයි බිඳුවයි ms සමානයි ඍණ භාගේ හරිද කොහොම තියෙනවා ඊළඟට හරිද අන්තිමට මේ මෙයා ධන එකනේ n සමානයි 2යි l සමානයි 1යි ml සමානයි ධන 1යි ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය දකුණට හරි වමට ඔන්න ෆ්ලෝරින් හරිද දැන් ෆ්ලෝරින් ලිව්වෙන් පස්සේ ආට ඊළඟට එතනින් පස්සේ නියොන්ට යන්න පුළුවන් නියොන්ගේ මොකද්ද තියෙන්නේ 1s2 2s2 2p6 එතන මෙන්න සේරම පිළිලා 2p ගේ විතරයි මම එහෙම දැම්මේ n සමානයි 2 ml සමානයි 1යි ml සමාන ms සමානයි ධන භාගයකුයි n සමානයි 2යි l සමානයි 1යි ml සමානයි ධන 1යි ms සමානයි ඍණ භාගයකුයි කියලා දෙන්නෙක් ඉන්නවා දැන් නියොන්ගෙන් පස්සේ මට යන්න පුළුවන් සෝඩියම් වගේ කෙනෙක්ට සෝඩියම් වලත් මොකද වෙන්නේ 2p6 3s1 අලුතෙන් 3s කියලා එකක් එනවා දැන් 3s නම් අලුත් ශක්ති මට්ටමක් නේද එහෙනම් මොකද්ද n සමානයි 3 l සමානයි බිඳුව අපිට ප්‍රධාන ශක්ති මට්ටම මොකද්ද කියන එක වඩන්නේ s නම් බිඳුව තේරුණාද හරි ඊට පස්සේ ml සමානයි බිඳුව ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය මොකද ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය වැඩි වෙන එකට විතරයි මම ලිව්වේ අනිත් එකට මම ලිව්වේ නෑ ඒතර මම මේ සේරම ඉලෙක්ට්‍රෝන කුලක 11ක් තියෙනවා මෙතන 1 2 3 4 5 6 7 8 9 10 11 ඒ 11ම ලිව්වේ මේකට හරිද සෝඩියම්ට දැන් ක්‍රෝමියම්ට අපි ලියාගෙන යම් බලන්න මම ක්‍රෝමියම්ගේ වින්‍යාසය ලියනවා ක්‍රෝමියම් ලියමු 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d4 ඉන්නේ 4s1 3d5 හරි ලියාගෙන යම් බලන්න ක්‍රෝමියම්ගේ ක්වොන්ටම් අංක කුලකය මොකද්ද ක්‍රෝමියම්ගේ ක්වොන්ටම් අංක කුලකය තමයි අපි ලියන්න යන්නේ හරි දැන් ඔය ක්‍රෝමියම්ගේ පළවෙනි ඉලෙක්ට්‍රෝන ටික මේ 1s2 2s2 2p6 කියනකන් මේ ටික නේද ඉන්නේ ඊට පස්සේ අපිට 3s2 දෙකත් උතනින්ම ලියමු මේ ටික හරි කලින් විදියමයි 3s2 නම් n සමානයි 3 l සමානයි බිඳුව ml සමානයි බිඳුව ms සමානයි ධන භාගේ n සමානයි 3 l සමානයි බිඳුව ml සමානයි බිඳුව ms සමානයි ඍණ භාගේ ඔන්න 3s උත් හරි දැන් 3p ට යනවා 3p ගේ මොකද වෙන්නේ n සමානයි 3 l සමානයි 1 ml සමානයි 3p ගෙත් පුතේ මෙහෙමයි මේ ඍණ 1 බිඳුව ධන 1 කියලා ඉලෙක්ට්‍රෝන 6 බෙදලා තියෙන්නේ එහෙනම් ml සමානයි ඍණ 1 ms සමානයි ධන භාගේ n සමානයි 3 l සමානයි 1 ml සමානයි ඍණ 1 ms සමානයි ඍණ භාගේ n සමානයි 3 l සමානයි 1 ml සමානයි බිඳුව ms සමානයි ධන භාගේ n සමානයි 3 l සමානයි 1 ml සමානයි බිඳුව ms සමානයි ඍණ භාගේ n සමානයි 3 l සමානයි 1 ml සමානයි ධන 1 ms සමානයි ධන භාගේ n සමානයි 3 l සමානයි 1 ml සමානයි ධන 1 ms සමානයි ඍණ භාගේ ඔන්න ඒකත් හරි 3pත් හරි දැන් අපිට 4s1 ලියන්න යන්නේ 4s1 4s1 ගේ n සමානයි 4යි l සමානයි බිඳුවයි s නේ එතකොට ml සමානයි බිඳුවයි
ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය. මොකද්ද? ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය. ඒක තමයි 4s1. හරිද? දැන් 3d5 මේ d ගෙත් පහක් තියෙනව නේද? 1 2 3 4 5 ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2. මෙහෙම නේද තියෙන්නේ? හරිද? එතකොට මොකද වෙන්නේ? 3d නම් n සමානයි 3 l සමානයි 2 ml සමානයි ඍණ 2. දැන් අපි කොයි පැත්තටද දන්නේ? ධන භාගය හෝ ඍණ භාගය. n සමානයි 3 l සමානයි 2 ml සමානයි ඍණ 1 ධන භාගය හෝ ඍණ භාගය. n සමානයි 3 l සමානයි 2 ml සමානයි බිංදුව ධන භාගය හෝ ඍණ භාගය. n සමානයි 3 l සමානයි 2 ml සමානයි ධන 1 ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය. n සමානයි 3 l සමානයි 2 ml සමානයි ධන 2 ms සමානයි ධන භාගය හෝ ඍණ භාගය. ඔය විදිහට ඔයාට එයාගේ ඉලෙක්ට්‍රෝන පහටත් ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔයාට එක එක එක්කෙනාගේ ක්වොන්ටම් අංක ලියන්න පුළුවන්. දැන් මේ ක්වොන්ටම් අංක පාවිච්චි කරලා ඔයාට සමහරලාට මෙහෙම ගණන් දෙන්නත් පුළුවන් ඈ. මේ වගේ එකක් තිබ්බද තියෙනවද කියලා අහන්න පුළුවන්. මේ බලන්න. මේ වගේ එකක්. හරිද? මේ වගේ කුලකයක් තියෙන්න පුළුවන්ද කියන්නේ? n සමානයි 2 l සමානයි 1 ml සමානයි ධන 2 ms සමානයි ධන භාගය. මේක තියෙන්න පුළුවන්ද? බලන්න. මේ වගේ එකක් තියෙන්න පුළුවන්ද? බෑ. ඇයි l සමානයි 1 වෙලාවට ml සමානයි ධන භාගය තියෙන්න ඕනේ. l සමාන 1 ධන භාගය තියෙන්න බෑ. ඇයි l සමාන 1 කියන්නේ p නේ. එතකොට තියෙන්න පුළුවන් ml ට ඍණ 1 බිංදුවරි ධන 1යි. එතකොට මේක තියෙන්න බෑ. එලා එක ගන්න බෑ. ආයේ මෙහෙම එකක් තිබ්බොත් තියෙන්න පුළුවන්ද කියන්න? l සමානයි 2 ml සමානයි ඍණ 1 ms සමානයි ධන භාගය. මේක තියෙන්න පුළුවන්ද? n සමානයි 2 l සමානයි ml සමානයි ඍණ 1 ms සමානයි ධන භාගය. l සමානයි 2 නම් ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2. පුළුවන් නේද? මේ ටික පුළුවන්. මේකත් පුළුවන්. හැබැයි මේක බෑනේ. l සමානයි 2යි කියන්නේ d ශක්ති මට්ටම. දැන් 2 d නේ. 2d කියලා කෙනෙක් හිටියද? නෑ. 3d කියලා කෙනෙක් නේ හිටියේ. ඒ නිසා 2d කියලා කෙනෙක් හිටියේ නෑ. ඒ වගේ කෙනෙක් නෑ. එතකොට ආ බලන්න ඕනේ ඒ අදාළ ශක්ති මට්ටමත් එක්ක මොන වගේ කෙනෙක්ද ඉන්නේ කියලා. ඕක බලලා ඔයාට ලියන්න පුළුවන් කවුද හිටියේ කවුද නැත්තේ කියන එක බලලා. ඊට පස්සේ ඔයාට කියනවා මෙන්න මේම. හරිද? තව එකක් අත් බලමු. n සමානයි 2 l සමානයි බිංදුව ml සමානයි ධන 1 ms සමානයි ධන භාගය. ඉන්න පුළුවන්ද? බෑනේ. බිංදුව වෙලාවට ධන 1 තියෙන්න බෑනේ. ඇයි l සමානයි බිංදුව නම් ml ට ධන 1 තියෙන්න බෑ. n සමානයි බිංදුව කියන්නේ s. s ගෙද තියෙන්නේ ml සමානයි බිංදුව විතරයි. ධන 1 තියෙන්න බෑ. එහෙනම් තියෙන්න බෑ. ආයෙ ඔයාලට මෙහෙම කියනවා. මේ බලන්න. ඔයාලට කියනවා මේ විදියට. n සමානයි 2 හා ml සමානයි ඍණ 1 වන ලෙස තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන. n සමානයි 2 සහ ml සමානයි ඍණ 1 වන ලෙස තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන. සමහරට කාක්ෂි ගන්නවා. දැන් මේ දෙකම තියෙන විදිහට අපි එයා බලන්න ඕනේ. දැන් n සමානයි 2 නම් තියෙන්න පුළුවන් ඒවා කියන්න. n සමානයි 2 කියන්නේ දෙවෙනි ශක්ති මට්ටම. 2s තියෙන්න පුළුවන් 2p තියෙන්න පුළුවන්. හරිද? 2s නම් එයාට තියෙන්නේ බිංදුව විතරයි ml. 2p නම් ඍණ 1 බිංදුව ධන 1.
එතකොට n සමානයි 2 ml සමානයි ඍණ 1 වෙන විදිහට අපිට තියෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකයි. කාක්ෂික නම් එකයි. දැන් ආයෙ මෙහෙම කිව්වා කියලා හිතන්න. n සමානයි 3 ml සමානයි ඍණ 1 වන ලෙස තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න. n සමානයි 3 කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටම. දැන් මොනවද ඉන්නේ? 3s ඉන්නවා 3p ඉන්නවා 3d ඉන්නවා. දැන් s ගේ චුම්බක ml බිඳුව මෙයා ඍණ 1 බිඳුව ධන 1 මෙයා ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. ඒ ඍණ 1 වෙන ඉදිරිය තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන කීයද? ඉලෙක්ට්‍රෝන 4යි. කාක්ෂික ගත්තොත් කාක්ෂික 2යි. හරිද? n සමානයි 3 ml සමානයි බිඳුව වෙනස් දෙවියගේ උපරිම ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි. කාක්ෂික ගත්තොත් 3යි. හරිද? ඔය විදිහට වාට එක එක જાතිය ගණන් දෙන්න පුළුවන්. ඒවත් එක්ක වාට වැඩේ කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් ඔන්න ක්වොන්ටම් අංක කියන කතාව අපි ඉවර කරා. ඔය ක්වොන්ටම් අංකත් එක්ක වාට විවිධාකාරයේ ගණන් ගන්න පුළුවන්. දැන් වාට තියෙන්නේ හරිම ලේසි දෙයක්. ඔය කරපු දේවල් ටික මෙමරයිස් කරගෙන ඔයාට වැඩේට යන්න තියෙන්නේ. එහෙනම් මෙන්න අවසාන මෙමරයිස් එක. හරිද? පිටට්ටක් ගාලා බලමු. මෙන්න අපි ගමු කවචය. මොකද්ද? කවචය. මේ තියෙන්නේ මොකද්ද? කවචය. කවචය. K L M N ඔය විදිහට ගමු. K කියන්නේ නම් මේ ප්‍රධාන ශක්ති මට්ටම. ප්‍රධාන ශක්ති මට්ටම 1 L නම් 2 M නම් 3 N නම් 4 තව පහක් අපිට ගන්න පුළුවන්. ඔයිට වඩා මම ගන්නෑ. එහෙනම් මෙන්න අපිට තියෙනවා ප්‍රධාන ක්වොන්ටම් අංකය. ඒක N. මොකද්ද? ප්‍රධාන ක්වොන්ටම් අංකය N. ප්‍රධාන ක්වොන්ටම් අංකයන් 1 2 3 4 5 එච්චරයි. දැන් මට මේගොල්ලන්ගේ උපශක්ති මට්ටම් ගමු. මොනවද? උපශක්ති මට්ටම්. 1s 2s 2p 3s 3p 3d 4s 4p 4d 5s 5p 5d 5f මෙතන 4f උත් තියෙනවා. දැන් උපශක්ති මට්ටම් ඒක නම් අපි මෙයාගේ දන්නවා මොනවද? උද්දිගාංශ ක්වොන්ටම් අංක. බිඳුව බිඳුව 1 බිඳුව 1 2 බිඳුව 1 2 3 බිඳුව 1 2 3 උද්දිගාංශ ක්වොන්ටම් අංක ඕක නම් අපි දන්නවා මේගොල්ලන්ගේ චුම්බක ක්වොන්ටම් අංක මොනවද? චුම්බක ක්වොන්ටම් අංක බිඳුව බිඳුව ඍණ 1 බිඳුව ධන 1 බිඳුව ඍණ 1 බිඳුව ධන 1 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 බිඳුව ඍණ 1 බිඳුව ධන 1 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3 බිඳුව ඍණ 1 බිඳුව ධන 1 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3. හරි. ඔය මොනවද? ඒගොල්ලන්ගේ චුම්බක ක්වොන්ටම් අංක. දැන් කාක්ෂික ගාන. මෙයාට 1යි 1යි 3යි එන මුළු ගාන 4යි 1යි 3යි 5යි මුළු ගාන 9යි 1යි 3යි 5යි 7යි 16යි 1යි 3යි 5යි 7යි 16යි. හරිද? කාක්ෂික ගාන ඕක වුණොත් මුළු ඉලෙක්ට්‍රෝන ගණන. මුළු ඉලෙක්ට්‍රෝන ගන්න. මෙතනින් 2යි මෙතනින් 2යි මෙතනින් 6යි මුළු ගාන 8යි 2යි 6යි 10යි මුළු ගාන 18යි 2 6 10 14 මුළු ගාන 32යි 2 6 10 14 මුළු ගාන 32යි. ඔන්න ඕක තමයි අපිට එන
මුළු ඉලෙක්ට්‍රෝන ගණන. ඔන්න ඔය විදිහට අපිට ෂෝට් නෝට් එකක් හදාගන්න පුළුවන් මෙන්න මේකට අදාළව. තේරුණාද? ඒගොල්ලන්ගේ එක කාක්ෂික චුම්බක ක්වොන්ටම් අංක උපශක්ති මට්ටම් උද්දිඝාංශ ක්වොන්ටම් අංක චුම්බක ක්වොන්ටම් අංක කාක්ෂික මුළු ඉලෙක්ට්‍රෝන ගාන විදිහට. හරි නේද? එහෙනම් ඔන්න අපි ක්වොන්ටම් අංක සම්බන්ධ සියලු කොටස් ටික අවසන් කරා. ඔයාලට මේකෙන් ක්වොන්ටම් අංක වලින් එන්න පුළුවන් සියලුම තියරි ටික අවසන් කරලා තියෙන්නේ.